සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට Meta සමාගමෙන් ලංකාවට Meta AI feature එක WhatsApp වලට officially release කරලා අද අපි බලමු මේ Meta AI එකේ experience එක කොයි වගේද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එක. ඔයාලට පේනවා ඇති අලුත් chat එකක් open කරන්න තියෙන බටන් එකට උඩින් අලුතින් බටන් එකක් add වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මේකෙන් තමයි ඔයාලට Meta AI එකට access කරන්න පුළුවන්. ඉතින් මම මේ බටන් එක ක්ලික් කරාම මාව අලුත් chat එකකට යනවා. ඉතින් මේ chat එකට මුලින්ම යනකොට ඔයාලට මෙන්න මේ වගේ try කරලා බලන්න පුළුවන් sample prompt කීපයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් අපි බලමු මොන හරි type කරලා Meta AI එකේ response එක කොයි වගේද කියලා. ඉතින් මම මුලින්ම type කරලා බලනවා what is Meta AI කියලා. ඉතින් මම මේ විදිහට what is Meta AI කියලා type කරලා send කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ටික වෙලාවකින් මට මෙන්න මේ වගේ reply එකක් ලැබෙනවා. ඔයාලට පේනවා ඇති මේකට text එකක් send කරන්න පුළුවන්කම තිබුණාට අපිට image එකක්වත් එහෙම නැත්නම් voice එකක්වත් මේකට send කරන්න බෑ. ඒ වුණාට පුළුවන් මේකෙදි emojis send කරන්න. ඉතින් අපි බලමු emoji එකක් send කරලා කොයි වගේ response එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම send කරපු emoji එකේ තිබුණ expressions අඳුරගෙන එයා මට reply එකක් එවනවා. ඉතින් මේකේ තියෙන විශේෂම දේ තමයි images generate කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් images generate කරගන්න ඔයාලා කරන්න ඕන imagine කියලා type කරලා ඔයාට generate කරන්න ඕනි image එකට අදාළ prompt එක ලබා දෙන එක. ඉතින් අපි බලමු මේ විදිහට prompt එකක් දීලා කොයි වගේ output එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මම send කරායින් පස්සේ මෙන්න මේ විදිහට ටික වෙලාවකින් image එකක් generate කරලා දෙනවා. ඔයාලට පේනවා ඇති මම දීපු prompt එකට අනුව එයා මට clear හොඳ photo එකක් generate කරලා දීලා තියෙනවා. ඉතින් මේකේ මේ යටම ඔයාලට පේනවා ඇති watermark එකක් තියෙනවා Meta AI කියලා. ඒ වගේම එයා generate කරලා දෙන photo එක හුඟක් හොඳ quality එකකින් තියෙන image එකක් කියලා ඔයාලට පේනවා ඇති. image generate කරනවා වගේම මේකෙන් පුළුවන් video generate කරන්න. ඉතින් ඒකට අපි මෙන්න මේ විදිහට make video of කියලා දීලා ඔයාට video එක generate කරගන්න ඕන prompt එක ලබා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේ විදිහට video එකක් generate කරගෙන කොයි වගේ output එකක්ද අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මෙතනදී එච්චරම සාර්ථක වීඩියෝ එකක් ජෙනරේට් වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති වීඩියෝ එක ජෙනරේට් වුණා. ඉතින් කොහොම වුණත් වීඩියෝ ජෙනරේෂන් පැත්තෙන් සාර්ථක නොවුනට මේක ඉමේජ් ජෙනරේෂන් සයිටේ ගොඩක්ම සාර්ථකයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන පහළ තියෙන කළු පාට subscribe බටන් එකත් press කරගෙනම යන්න කියලා මතක් කරනවා.